කාන්තාවන්ගේ 64 මායම් සෙට් එකම එක වීඩියෝ එකකින් ගෙනහල්ලා තියෙනවා. බලන්නකෝ ඉතින් ඒවත් හැටි. ඇස් කැරකැවීම, ඇස් පියවීම, ඇස් කොණින් බැලීම, ඇස් අඩක් වසා බැලීම, ඇස් මුළුමනින්ම වසා බැලීම, වරින් වර බැලීම, ඉවත බලාගෙන සිටීම, නාසය හැකිලීම, සුසුම් ලෑම, කටකොණින් සිනාසීම, යමක් සිප ගැනීම, කොක් හඬලා සිනාසීම, දෙතොල පිට පෙරලා සිනාසීම, තොලින් තොල පටලැවීම, දිව නැටවීම, දිව විකා පෙන්වීම, බොරු කැස්ස, දිව දික් කිරීම, අත වැනීම, පැළඳ සිටින ආභරණ වරින් වර අත ගෑම, කෑරීම, පාද කැසීම, දෙපා ගස්සමින් යෑම, අඟපසඟ පෙන්වීම, අවේලාවේ නිදා ගැනීම, පා විහිදාගෙන සිටීම, බොරු බියක් දැක්වීම, බොරු නෑකම් කීම, විසිතුරු දේවල් ගැන කුතුහලයක් දැක්වීම, යමක් කෑමට ගිජු බව, ක්ලාන්ත ගතියක් පෙන්වීම, ඇඳිවත දිහා නැවත බැලීම, අවයව පෙනෙනසේ සිට ගැනීම, උඩ බලාගෙන සිටීම, බොරු ඈනුම් ඇරීම, උරහිස නැටවීම, නාභිය පෙනෙනසේ ඇඳුම් ඇඳීම, දිව ගොස් ගෙට වැදීම, දොර කවුළු තුලින් බැලීම, බොළඳ ලෙස කතා කිරීම, පියයුරු නෙරනසේ ඇඳුම් ඇඳීම, අඟපසඟ පෙන්වමින් ගමන් කිරීම, පිටිපස හැරෙමින් ආපසු බැලීම, කුඩා දරුවන් සුරතල් කිරීම, කෝප වූවෙකු මෙන් කතා කිරීම, ඉඟටිය පැද්දීම හා නැටවීම, බඩ අත ගෑම, දෑත් බැඳ සිටීම, ලයෙහි අත තැබීම, පයින් පය ගැටීම, පයින් බිම ඉරි ඇඳීම, වරලස ලිහාගෙන යාම, පියයුරු නැටවීම, කතා නොකර සිටීම, දොරකඩ ළඟ සිටීම, මදක් හැරී බැලීම, කරබාගෙන සිටීම, අඬ නගා කතා කිරීම, පිරිමින්ගේ ගුණ කීම, පිරිමින්ගේ අගුණ කීම, කවට බස් දෙඩීම, ඇඳිවත කොණින් අල්ලාගෙන සිටීම. හරි දැනුවත් වුණානේ. තව කෙනෙකුට බලන්න ෂෙයා පාරක් දාගෙන යන්න.